සිදුකරුවන බ්‍රහ්ම දේවියන් වරක් ඉතා වැදගත යාගයක් පැවැත්වීමට තීරණය කළා. මේ යාගය ලෝකය යහපතටත් සියලු ජීවීන් සාමයෙන් හා සෞභාග්‍ය ජීවත්වීමට පැවැත්වුවක්. මේ යාගයට සහභාගීවීමට සියලු දෙවිවරුන්ට ඍෂිවරුන්ට ආරාධනා කළා. යාගය සඳහා කටයුතු ඉතා විශිෂ්ට ලෙස සිදුවුණා. විෂ්ණු ශිව යන ත්‍රිමූර්තියන්ද ඉන්ද්‍ර අග්නි වායුවැනි සියලු දෙවිවරුන්ද නාරද වසිෂ්ඨවැනි මුනිවරුන්ද තම පිරිවර සමග එහි රැස් වූ සිටියා. යාගය ආරම්භ කිරීමට සියලු දෙනා සූදානම්ව සිටියා. එහි සිටි එක්ක දෙවිවියක් අහංකාරයෙන් මදක් උඩගු වී සිටියා. මේ යාගය කුමකටද? මේකෙන් ලොකුවට මොනවද කරන්න යන්නේ? කියා හිතින් මැසිවිලි නැගුවා. ඔහුගේ මේ සිතුවිල්ල කුඩා රලක් මෙන් පැතිරී යාගයේ පූජනීයත්වයට හානි කළා. හදිසියේම යාගකුණ්ඩයන නැගුණු දුම ඝන වී කළු පැහැයට හැරුණා. යාගගින්න නිවි ගියා. මන්ත්‍ර ශබ්ද අවුල් වුණා. යාගයට බාධා ඇතිවීමට පටන් ගත්තා. සියලු දෙවිවරුන් වික්ෂිප්තව බලා සිටියා. මොකද වුණේ? මොකද මේ බාධා? කියා එකිනෙකාගෙන් විමසුවා. බ්‍රහ්ම දේවියන් තම ඥානයෙන් විමර්ශනය කළා. එවිට මේ යාගයට ඝන දෙවියන් මුලින්ම වන්දනා නොකිරීම හේතුව බව ඔහු දැනගත්තා. මෙවීම ආරක්ෂා කිරීම විනාශ කිරීම වැනි ඕනෑම නව කාර්යයක් ආරම්භ කිරීමට පෙර බාධා ඉවත් කරන ඝන දෙවියන් මුලින්ම වන්දනා කළ යුතු බවට තිබූ නීතිය එහිදී උල්ලංඝනය වී තිබුණා. මේ නීතිය ඇතිවීමට පිටුපස ජනප්‍රිය කතාවක් තිබෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයාර් කරන්න.